අයිබෝන් අපි තවත් වැඩසටහනකට යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ට්‍රැවල් හැක්ස් විත් ජෙසි කියලා අපි මේ පිට රටවල තොරතුරු විස්තර ඔබට බෙදා ගන්න වෙලාවේ ඔබට මුල් වීඩියෝ එකේදී අපි කිව්වා විදේශ සංචාරයකට යන්න අවශ්‍ය කරන ඩොකියුමන්ට් මොනවාද, අපි සූදානම් කරගත්තු දේවල් මොනවාද කියලා. දැන් ඇත්තරම ඔබට පිට රටකට යන්න හිතාගෙන ඉන්නවා නම්, විදේශ රටක නරඹන්න බලාගෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම්, ඔයගොල්ලන්ගේ ප්ලෑන් කරගන්න ඕනේ ටුවර් එක කොහොමද කියන එක අද අපි කතා කරනවා. ඉතින් ටුවර්ස් ගත්තාම විවිධාකාරයේ ටුවර්ස් තියෙනවා. සමහර ඒවා තියෙනවා පිල්ග්‍රිමේජ් ටුවර්ස්, වන්දනාචාරිකා. සමහර ඒවා තියෙනවා හනිමුන් ටුවර්ස්, මధు සමය සඳහා පිටත් වෙන චාරිකා. තවත් සමහර ඒවා තියෙනවා ඇඩ්වෙන්චර් ටුවර්ස්, වීර ක්‍රියා එහෙම නැත්නම් විවිධ දේවල් කරන්න. සමහර ඒවා තියෙනවා හයිකින් හඳුනාගෙන වගේ දේවල්. සමහර ඒවා තියෙනවා ෆැමිලි ටුවර්ස්. එතකොට විවිධ ටුවර්ස් තියෙනවා. අපි අපේ ටුවර් එක කොහොමද සංවිධානය කරගන්න ඕනි කියන එක මෙතනදී හොයලා බලන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ටුවර් එකක් අපි ලෑස්ති වෙනකොට අපි බලන්න ඕනි අපේ ටුවර් එක පොඩි වැරයිටි එකකට, වේරියේෂන් එකකට සකස් කරගන්න. දැන් සමහර අය ඉන්නවා අපි දන්නවා ලංකාවේ බොහෝ වෙලාවට දඹදිව ඉන්දිය වන්දනා සංචාර කරන කට්ටිය ඉන්දියාවේ පන්සල් ගොඩාක් පෙන්නලා වැඳ පුදාගෙන තායිලන්තෙත් ඇවිල්ලා පන්සල්මයි පෙන්නන්නේ. එහෙම පෙන්වන්න පුළුවන් අර ඕනට වඩා ශ්‍රද්ධාව තියෙන බුද්ධ ආගම සම්බන්ධයෙන් ආසාවක් තියෙන අයට. නමුත් එහෙම කළාම ටුවර් එක බෝරින් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි අපේ ටුවර් එක සකස් කරගන්නකොට මුහුදක් තියෙන රටක් නම් ඒ රටේ මුහුදු වෙරළක් බලන්න යන එක, ඒ වගේ එකක් ඇඩ් කරගන්න. නැත්නම් රට අතෑරලා මුහුද මැද්දේ තියෙන දූපතකට යන එක, ස්පීඩ් බෝට් එකක යන එක, ලෝන් ටේල් බෝට් එකක යන එක, ඒ වගේ දෙයක් අපි බලන්න ඕනේ. එහෙමත් නැත්නම් අපි බලන්න ඕනේ සංචාරයක් අස්සේදී විශේෂයෙන්ම අපි පන්සල් විහාර තියෙනවා නම් ඒවත් එකක් දෙකක් ඇඩ් කරගන්න. විශේෂයෙන් තීම් පාක් එකක්. තීම් පාක් එකක් කියන්නේ ඇමස්මන්ට් පාක් එකක්. ඒ වගේ එකක් ඇඩ් කරගන්න. එහෙමත් නැත්නම් අපිට පුළුවන් මේ අතරතුරේදී මොනවා හරි වෝටර් ඇක්ටිවිටීස් තියෙන තැන කල්චරල් ෂෝ එකක් බලන්න යන්න. මේ වගේ අර හැම දෙයක්ම එකට එකහුව වෙච්ච, හැම දෙයක්ම මිශ්‍ර වෙච්ච එකක් වුණාම තමයි ටුවර් එක වටින්නේ. දැන් උදාහරණයක් හැටියට ඔබ සිංගප්පූරුවේ ගියත්, තායිලන්තයේ ගියත්, මැලේසියාවේ ගියත්, ඩුබායි ගියත් පොඩි වෙනසක් ඇති කරනවා. දැන් උදාහරණයක් හැටියට අපි ඩුබායි අරගෙන බලමු. ඩුබායි යන කෙනෙකුට ඩුබායි සිටි ටුවර් එක තියෙනවා, නගර චාරිකාව. ඒතර නගර චාරිකාවේ නගරය ඇස්සේ තියෙන තැන් කීපයකට ගිහිල්ලා බලන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ තියෙනවා ඩෙසර්ට් සෆාරි, කාන්තාරි. දැන් මොකද ලංකාවේ ඔබට අපිට කාන්තාර දකින්න හම්බෙන්න තැනක් නෙමෙයිනේ. ළඟම කාන්තාරයක් බලන්න අපි එමිරේට්ස් රටකට තමයි යන්න ඕනේ. ඒ වගේ වෙලාවකදී අපි මොනා කරන්නද, කාන්තාර ටුවර් එකක් දාගන්න. ඊළාට ක්‍රූස් එකක් වගේ එකක්, ෂිප් එකක නැවක යන වගේ එකක් දාගන්න පුළුවන්. ඊළඟට ඔය බොටැනිකල් ගාඩන් එකක් වගේ උද්භිද විද්‍යානයක් බලන්න යන්න. අපි අහලා තියෙනවා